ඉතින් අද 2025 ඩියෝ බයිසිකලයක් තමයි මේ ඔයාලට පෙන්වන්නේ. ඩිජිටල් මීටර් එකක්. ටිකක් වෙනස්කම් වෙලා තියෙනවා. මේකේ ලොකු වෙනස්කම් නැහැ. එන්ජින් එක EFI කරලා තියෙනවා. එතකොට LED headlamp තියෙන මේකේ. එතකොට මීටරේ වෙනස් වෙලා තියෙනවා ටිකක්. කලින් ග්‍රේසිය එකට සමානව වගේ තමයි ඩිජිටල් මීටරේ තියෙන්නේ. ලොකු වෙනස්කම් නැහැ. ස්මූත් රන්නින් එකක් තියෙනවා මේකේ. මම පැදලා බැලුවා. ගැටලුවක් නැහැ. එන්ජින් එක EFI කරලා තියෙන්නේ. තෙල් ටිකක් වැඩ කරන වෙනතට වැඩිය. ඉතින් මේකේ ලොකු විශේෂාංගයක් කියන්න තරම් නැහැ. සේෆ්ටි ස්විච් එකක් විදිහට දීලා තියෙනවා. අර මේ අපි මේක පාක් කරාම ස්ටෑන්ඩ් එකේ පොත් එහෙම ස්ටාර්ට් වෙන්නේ නැහැ. ස්ටාර්ට් එක අන්ලොක් කරාම තමයි ස්ටාර්ට් වෙන්නේ. මේකේ පෙට්‍රල් ටැංකිය පිටිපස්සට ඇවිල්ලා තියෙන වෙන මූඩියක් දාලා. ඒකට සීට් එක ඕපන් කරන්න ඕනේ නැහැ. පෙට්‍රල් ටැංකිය මේ මූඩිය අපිට ඕපන් කරගන්න. ලගේජ් එකත් අවුලක් නැහැ. ටිකක් හොඳට තියෙන ස්පේස් එක. වෙන ඔයාලට පෙන්වන්න තරම් ලොකු දේවල් මේකේ වෙනස් වෙලා නැහැ. මීටර් පැනල් එක වෙනස් වෙලා තියෙන සම්පූර්ණ වගේම ග්‍රේසිය එකේ මීටර් පැනල් එක සමානයි මේක. ඒ වගේ මීටර් පැනල් එකක් තමයි තියෙන්නේ මේකේ. රනින් එක නම් හොඳටම තියෙනවා. ස්මූත් රනින් එකක් තියෙනවා. සද්ද අඩුයි. මේ වගේ ෆීචර්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. පිටිපස්සත් නිකන් ග්‍රේසිය ටයිප් එක වගේ තමයි මේකේ තියෙන්නේ. කලින් ඩියෝ එක වගේ නෙමෙයි. වෙන ලොකු දේවල් මේක කියන්න තරම් නම් නැහැ. ඉතින් බලමු. තෙල් සාමාන්‍ය 35 40ට උඩින් නම් අනිවාර්යෙන් කරනවා මේකේ. එහෙම ලොකු දේවල් වෙනස්කම් වෙලා කියලා කියන්න තරම් දෙයක් නැහැ. ඉතින් සස්පෙන්ෂන් පද්ධතිය තව ප්‍රශ්නයක් නෑ. හොඳට තියෙනවා. ඉතින් ආයෙ වීඩියෝ එකක් බලමු අපි මේක ඉස්සරහට මොකද වෙලා තියෙන්නේ කියලා.